අපි අද ඉන්නේ ඉතිහාසයේ තීරණාත්මක මන්සන්දියක. ඔබ දකින රූපවාහිනී පුවත්වලට එහා ගිය ලෝක දේශපාලන ක්‍රීඩාවක් අද ක්‍රියාත්මක වෙනවා. රුසියාව, යුක්‍රේනය, ඊශ්‍රායලය, පලස්තීනය සහ තායිවානය වැනි කලාප එකින් එක ගිනිගන්නේ ඇයි? මේ නිකම්ම අහම්බයක්ද? නැතිනම් ලෝක බලවතුන් සැලසුම් සහගතව මෙහෙයවන විනාශයක ආරම්භයක්ද? අද අපගේ පවතින සැබෑ තත්වය සරලවම විග්‍රහ කරමු. නේටෝ ව්‍යාප්තිය. බටහිර රටවල් තමන්ගේ ආරක්ෂක වළල්ල රුසියාවේ සීමාව දක්වාම ගෙනීමට උත්සාහ කිරීම රුසියාවේ බියට හේතුවක් වුණා. බලය බෙදී යාම. ඇමරිකාව ප්‍රමුඛ ඒක ද්‍රවීය ලෝකයේ අවසන් වී චීනය සහ රුසියාව නැවතත් බලවතුන් ලෙස නැගී සිටීම නිසා ලෝකපාලනය සඳහා වන අරගලය තීව්‍ර වෙලා. ඓතිහාසික උරුමයන්. බොහෝ රටවල් තමන්ට අතීතයේ අහිමි වූ භූමිය නැවත ලබා ගැනීමට උත්සාහ කිරීම ගැටුම්වලට මූලික හේතුවක්. බල ශක්ති පාලනය. යුරෝපයට ලැබෙන ගෑස් රහ තෙල් සැපයීම පාලනය කරන්නේ කවුද යන්න මත ලෝක බලය තීරණය වෙනවා. තාක්ෂණික යුද්ධය. චිප් නැත්නම් සෙමිකන්ඩක්ටර්ස් නිෂ්පාදනය වැනි උසස් තාක්ෂණය පාලනය කිරීමට තායිවානය වැනි රටවල් කේන්ද්‍ර කරගනිමින් විශාල සටනක් පවතිනවා. සම්බාධකවල බලපෑම. රටක් ආර්ථික වශයෙන් වටන්න පනවන සම්බාධක නිසා අහිංසක ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ඩ්‍රෝන ප්‍රහාර. ඉතා අඩු වියදමකින් විශාල විනාශයක් කළ හැකි ඩ්‍රෝන තාක්ෂණය අද යුද්ධ පිටිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා. සයිබර් ප්‍රහාර. පරිගණක පද්ධතිවලට පහර දී රටක බැංකු, විදුලිය සහ sannivedanaya අඩාල කිරීම අද ප්‍රධාන ආයුධයක් වෙලා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් කෘත්‍රිම බුද්ධිය. යුද්ධමය තීරණ ගැනීමට පවා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම නිසා මිනිස් පාලනයෙන් තොර විනාශයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. න්‍යෂ්ටික තර්ජනය. ලෝකයේ බලවත් රටවල් සතු න්‍යෂ්ටික අවිප්‍රමාණය මුළු පෘථිවියම කිහිප වතාවක් විනාශ කිරීමට ප්‍රමාණවත්. එක වැරදි තීරණයකින් මුළු මානව ශිෂ්ටාචාරයම අවසන් වෙන්න පුරුවන්. ගෝලීය ආහාර හිගය. යුක්‍රේනය වැනි රටවල් ලෝකයේ ධාන්‍ය ගබඩාව ලෙස හැඳින්වෙනවා. යුද්ධය නිසා අප්‍රිකාව සහ ආසියාව වැනි කලාපවල විශාල ආහාර හිගයක් සහ උද්දමනයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. යුද්ධකින් කිසිම පැත්තක් ඇත්තටම දිනන්නේ නැහැ. අවසානයේ ඉතිරි වෙන්නේ විනාශ වූ නගර සහ වැළපෙන මිනිසුන් විතරයි. තාක්ෂණයෙන් අපි කොතරම් දියුණු වුණත් සහජීවනයෙන් ප්‍රශ්න විසඳා ගන්න බැරිකම අපේ ලොකුම දුර්වලතාවයයි. අපි ප්‍රාර්ථනා කරමු ලෝක නායකයන් බුද්ධිමත්ව තීරණ ගනීවි කියලා. මේ ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න.